මේ වීඩියෝ එකේ මම ඔයාලට කියා දෙන්න යන්නේ YouTube channel එක draw කරන්න අවශ්‍ය කරන tips 5ක්. ඔයාගේ channel එක subscribers ලා 0.10 අතර තියෙන. එහෙම නැත්නම් ඔයාගේ channel එකට watch hours අවශ්‍ය කරනවද? ඒ කියන්නේ ඔයාගේ channel එක draw කරන්න තල්ලුවක් දෙන්න අවශ්‍ය කරනවා. ඉතින් මේ කියන tips 5 ඔයාගේ channel එකට අනිවාර්යෙන් apply කරන්න. ඔයාගේ channel එක අනිවාර්යෙන්ම draw වෙනවා. වීඩියෝ එකට යන කලින් මතක් කරන්න ඕනේ ඔයාලා YouTube ඉගෙන ගන්න කැමති නම් අනිවාර්යෙන්ම උෂාම් බ්‍රෝ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම එහා පැත්තේ bell icon එක click කරලා මගේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. පළවෙනි tip එක තමයි ඔයා වීඩියෝ එකට දාන්න ඕනි attractive title එකක්. ඒ වගේම description එකක්. දැන් මම මොකද්ද මේ කිව්වේ? title එකක් දාද්දි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ලංකාවේ ඇවිදින්න පුළුවන් හොඳම ස්ථාන. ඇවිදින්න සුදුසුම ස්ථාන මොකක් හරි විදිහට ටයිටල් එකක් දානවා. හැබැයි ඊට වඩා ඔයා පැහැදිලි කරලා කිව්වොත් එහෙම ලංකාවේ ට්‍රැවල් කරන්න සුදුසුම ස්ථාන 10ක්. අන්න ඒ වගේ අර නිකන් දානවට වඩා එක්ක ඔයා නම්බර් එකක් ඇඩ් කරනවා. එහෙම නැත්නම් අවුරුද්ද ඇඩ් කරනවා 2025 කියලා ඇඩ් කරනවා. එහෙම නැත්නම් places 10ක්ද gadgets 10ක්ද මොකක් හරි පොඩ්ඩක් අර එහෙම නැත්නම් අපි හිතමු වීඩියෝ එකේ ඩියුරේෂන් එක විදිහට මෙන්ෂන් කරනවා විනාඩි 2කින් මම ඔයාලට මොකක් හරි කෑමක් හදාගන්න විදිහ කියා දෙනවා. ඒ වගේ අර ඇට්‍රැක්ටිව් විදිහට ටයිටල් එකක් අනිවාර්යෙන් දාන්න. ඒකට ක්ලික් කරන්න හිතනවා අනිවාර්යයෙන්ම. ඒකට ඔයාලට views අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒ වගේ පැත්තක් තියෙනවා. ඊළඟට අනිත් දේ මොකද්ද? ඇට්‍රැක්ටිව් ඩිස්ක්‍රිප්ෂන්. ඩිස්ක්‍රිප්ෂන් එක අනිවාර්යෙන් වැදගත්. ටයිටල් එකයි ඩිස්ක්‍රිප්ෂන් එකයි තමයි වීඩියෝ එකක් රෑන්ක් වෙන්න keywords කියන පැත්තෙන් ඒ කියන්නේ SEO පැත්තෙන් ගොඩක් support කරන දේ. description එක ගත්තාම වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී අපිට කියනවා උඩින්ම title එකක් දාන්න. ඊළඟට යටින් තියෙනවා description එකක් දාන්න කියලා. description එකක් දාද්දී YouTube එකෙන් අපිට සැලකිය යුතු ඉඩක් ලබා දීලා තියෙනවා. characters 5000ක් විතර ඔයාලට මෙතනදී description එක විදියට දාන්න පුළුවන්. ඉතින් description එකේ අනිවාර්යයෙන්ම ඔයාගේ title එක mention කරන්න ආයි ඊට පස්සේ වීඩියෝ එකේ summary එකක් විදියට වීඩියෝ එකේ සාරාංශයක් දාන්න ඊට පස්සේ ඔයාලට මොනවා හරි social media ඒ කියන්නේ මොනවා හරි ඔයාගේ තියෙන LinkedIn ද Instagram ද මොනවා හරි තියෙන page වල profile වල link දාන්න ඒ වගේ පුළුවන් තරම් විස්තරයක් ඇඩ් කරන්න. ඒක පොඩ්ඩක් ලස්සන විදිහට ඇඩ් කරන්න නිකම් එක ගොඩේ ඇඩ් කරන්න එපා. ඒ වගේ description එකයි title එකයි පුළුවන් තරම් attractive විදිහට හදාගන්න. දෙවෙනි ටිප් එක තමයි ඔයා වීඩියෝ එකක් හදද්දී වීඩියෝ එකට පුළුවන් තරම් ඔයා voice over එකක්ද දෙන්නේ නැත්නම් ඔයා වීඩියෝ එකට මෙහෙම මම කතා කරනවා වගේ present කරනවද? කොහොම හරි වේවා ඔයා වීඩියෝ එකේ පුළුවන් තරම් keywords කතා කරන්න ඕනේ. මොකද්ද මම මේ කියන්නේ? ඔයාගේ වීඩියෝ එකේ තියෙන්නේ top 10 best places to visit in Sri Lanka. මම අර කලින් සඳහන් කරා වගේ ලංකාවේ travel කරන්න සුදුසුම ස්ථාන 10ක් ගැන නම් මේ උදාහරණයක් ගන්න. හරිද? ඒකට ඒ වගේ නම් ඔයා ටයිටල් එක සඳහන් කරන්නේ ඔයා වීඩියෝ එකේ පුළුවන් තරම් ඒ ස්ථාන 10 ගැන කියන්න ඕනේ. අපි හිතමු සීගිරිය ඊට පස්සේ ඔය වගේ තැන් 10ක් ගැන කියන්න. ඒකට ඒ තැන් 10 ඔයා ප්‍රනවුන්ස් කරන්න ඕනේ. ඔයා පැහැදිලි කරන්න ඕනේ සීගිරිය කියලා ඔයා ඒ දේ කියන්න ඕනේ. ඒ වගේම ටයිටල් එකේ තියෙන වචන ඔයා නිතර කියන්න ඕනේ වීඩියෝ එකේ. ඒක වීඩියෝ එකේ engagement එකට damage වෙන්නේ නැති විදියට ඔයා මේක කියන්න ඕනේ. ඒ කියන්නේ ඔයා වීඩියෝ එකේ start එකේ කියනවා ලංකාවේ travel කරන්න සුදුසුම ස්ථාන 10ක් ගැන තමයි මම අද කියා දෙන්න යන්නේ. ඒ කියන්නේ එහෙම නැත්නම් පෙන්වන්න යන්නේ. ඒ වගේ අර ටයිටල් එක ඔයා repeat කරන්න ඕනේ. ඉතින් වීඩියෝ එකේ පුළුවන් තරම් මේ විදිහට keywords repeat වෙනකොට YouTube එකේ මේක එක එක පැති වලට reach වෙනවා. ඒ කියන්නේ suggest වෙන්න ගන්නවා. ඒ අනුව ඔයාගේ channel එකේ ඒ කියන්නේ videos ටික ලොකු audience එකකට target වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන්ම වීඩියෝ එකේ voice over එකට හෝ ඒවා වීඩියෝ එකේ ඔයා කතා කරන දෙයට keywords add කරන්න. ඔයාගේ title එකේ description එකේ තියෙන වචන ඔයා කතා කරන්න. එතකොට අනිවාර්යෙන්ම වීඩියෝ එක reach වෙනවා. තුන්වෙනි tip එක තමයි engagement එක. ඒ කියන්නේ මෙතනදී YouTube එකේ තියෙන engagement signals කියලා. ඒ කියන්නේ වීඩියෝ එකට එන like, dislike, comments ඊට පස්සේ වීඩියෝ එකට එන view count එක මේ හැම දෙයක්ම අයිති වෙන්නේ engagement විදියට. engagement signals. ඔයා මේ වීඩියෝ එක කොච්චර share වෙනවද? වෙන කට්ටිය ආ වීඩියෝ කොච්චර share කරනවද? ඉතින් මේ ඔක්කොම YouTube එකෙන් analyze කරනවා. ඉතින් ඒ අනුව තමයි මේ වීඩියෝ එක කොයි කට්ටියටද කියන audience එකක් විදියට මොන audience එකටද මේ වීඩියෝ එක පෙන්වන්න ඕනි.
ඊට පස්සේ වීඩියෝ කොච්චර රීච් කරනවද. ඒ වගේ හැම දෙයක්ම රඳා පවතින්නේ ඔයාගේ වීඩියෝ එකට එන එන්ගේජ්මන්ට් එක මත. ඒ වගේම වීඩියෝ එක ඇතුළට ගියාම වීඩියෝ එක බලන්න එන කෙනා වීඩියෝ එකත් එක්ක කොච්චර වෙලා බලනවද මේ වීඩියෝ එක. ඒක කියන අපි average view duration කියලා. ඒකට කොච්චර වෙලා 100ක් ආවොත් 100න් අපි හිතමු විනාඩි 10 වීඩියෝ එක හැමෝම විනාඩි 5ක් විතර බලනවා කියලා. ඒ කියන්නේ සැලකිය යුතු හොඳම average view duration එක. අපි හිතමු විනාඩි 10ක වීඩියෝ එකක් හදලා average view duration එක ඉන්නේ විනාඩියයි තප්පර 30යි වගේ නම් ඒ කියන්නේ එන කෙනෙක් පටස් ගාලා වීඩියෝ එක බලලා අයින් වෙනවා. එතකොට වීඩියෝ එක YouTube එකෙන් රෙකමන්ඩ් කරන්නේ. ඒ වගේ ඒ පැත්තක් තියෙනවා. ඒ වගේම වීඩියෝ එකට කමෙන්ට් එනවනේ. එක කමෙන්ට් එකක් ආවත් ඔයාලකට heart එකක් දාලා reply එකක් දාන්න. එතකොට කමෙන්ට් කවුන්ට් එක වැඩි වෙනවා. වීඩියෝ එක ඒ පැත්තෙන් reach වෙන්න අනිවාර්යෙන් බලනවා. ඒක නිසා මේ engagement එක ගැන ගොඩක් අවධානය යොමු කරන්න. වීඩියෝ එකට එන like count එක, comment count එක, share වෙන ප්‍රමාණය, ඊට පස්සේ dislike like එකම engagement signal විදිහට වැඩ කරන්නේ. ඒ වගේම වීඩියෝ එකේ engagement එක පැත්තෙන් average view duration එක හොඳ ආගයක maintain කරන්න අනිවාර්යයෙන්ම try කරන්න. හතරවෙනි tip එක තමයි categories. දැන් වීඩියෝ එකක් කරද්දී හිතන්න ඔයා කරන්නේ travel ගැන. ඒකට ඔයා ලංකාවේ places වලට travel කරනවා. ඊට පස්සේ ඔයාට එකපාරට හිතුනොත් අනිවාර්යයෙන්ම වෙන රටකට travel කරන්න ලංකාවෙන් ඒ කියන්නේ නිකන් දවස් කීපයකට travel කරන්න. හරි කොහොම හරි වීඩියෝ collection එකක් හදාගන්න. ඊට වගේ අර කියන කැටගරි එක expand වෙනවා. ඒ කියන්නේ ඔයා කරලා තියෙන travel වලත් ශ්‍රී ලංකාවේ travel. ඊට පස්සේ ඔයා වෙන country එකකට ගියාම එතන travel video collection එකක් එනවා. ඊට පස්සේ ඔයා මේ videos ටික මෙහෙම කරන් යද්දී ඔයාලට හිතනවා travel වලට related මොනවා හරි gadgets. ඒ කියන්නේ මොනවා හරි කැමරා වර්ග drone ඒවා ඊට පස්සේ sale කරන්න හරි මොකක් හරි වැඩක්. ඊට කැටගරි පැත්තෙන් එතන expand වීමක් වෙනවා. ඊට tech කියන කැටගරි එක combine වෙනවා travel කියන කැටගරි එකට. ඒක නිසා categories පැත්තෙන් channel එකක් end expand කරන්න ගන්න. ඒකට categories වල expand වීමත් එක්ක ඔයාගේ channel එක අනිවාර්යයෙන්ම reach එක වැඩි වෙනවා. ඒක නිසා channel එක draw කරද්දී categories ප්‍රමාණය වැඩි කරගන්න බලන්න. ඒකත් එක්ක ඔයාගේ earn කරන පැත්ත, ඒ කියන්නේ revenue potential එක අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. අන්තිම tip එක ඒ තමයි tags. මම tags ගැන videos කීපයක්ම කරලා තියෙනවා. ඒ playlist එක මම දාන්නම් උඩින්. ඉතින් tags කියන එක ගත්තාම channel tags කියලා වෙනම තියෙනවා. ඊට පස්සේ video tags කියලා වෙනම තියෙනවා. videos වලට අපි tags දානකොට characters 500ක් වෙනකන් tags දාන්න පුළුවන්. ඔයාට video එක upload කරද්දී ඔයාලා mobile phone එකෙන් කරන්නේ YouTube Studio mobile app එකට ගියාම ටිකක් පල්ලෙහාටම ගියාම video එක edit කරනකොට යටම තියෙනවා tags කියලා. එතන ඔයාට වචන විදිහට දාන්න පුළුවන්. මගේ කලින් වීඩියෝස් ටික බලන්න වීඩියෝ ටැග්ස් ගැන හදලා තියෙන. ඒ බලලා හොඳට ඉගෙන ගන්න ටැග්ස් ගැන. අපි ගත්තොත් එහෙම මම උදාහරණයක් කියන්න. අපි ගත්තොත් එහෙම ඔයාගේ වීඩියෝ එකේ තියෙන්නේ ලංකාවේ කොහේ හරි තියෙන අවුරුදු උත්සවයක් ගැන තමයි වීඩියෝ එක කරලා තියෙන්නේ. හිතන්න 2025 සිංහල ටැමිල් නිව් ඉයර් කියලා තමයි වීඩියෝ එකේ දාලා තියෙන ටයිටල් එකේ. ඒක ටැග්ස් විදිහට අපිට දාන්න පුළුවන්. අවුරුදු උත්සව 2025. අවුරුදු උත්සව in ශ්‍රී ලංකා. මේ වගේ අර ටැග්ස් විදියට කීවර්ඩ් ලිස්ට් ඩවුන් කරලා දාන්න පුළුවන්. පල්ලෙහාට මම වට එක්සැම්පල් එකක් විදියට දාන්නම් පැත්තකින්. මෙන්න මේ විදියට තමයි ටැග්ස් ටික අපිට දාන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ටැග්ස් ගැන ගොඩක් අවධානය යොමු කරන්න. ඒකෙන් අනිවාර්යයෙන්ම වීඩියෝස් වල රීච් එක වැඩි වෙනවා. channel එක overall channel එක හොඳ growth එකක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒක නිසා මේ කියන ටිප්ස් පහ ඔයාගේ channel එකට අනිවාර්යයෙන්ම apply කරන්න. ඔයාගේ channel එකට හොඳ growth එකක් හම්බ වෙනවා. channel එක subscribers ලා බිඳුව ඉඳන් 1000ද ඊට වැඩි count එකකද ඔයා ඉන්නේ. ඒ growth එක අනිවාර්යයෙන්ම තව වේග වැඩි කරගන්න පුළුවන් මේ කියන ටිප්ස් ටික apply කරාම. ඒකත් එක්ක මතක් කරන්න තියෙන දෙයක් තමයි ඔයාලට අලුතෙන් YouTube channel එකක් මට කියලා හදාගන්න පුළුවන්. ඒක වෙනම paid services විදිහට ලබා දෙනවා. ඒ වගේම ඔයාගේ channel එක මට කියලා personally remotely check කරගන්න පුළුවන්. ඒ වගේම channel manage කරගන්න ඔයාලට අවශ්‍යයි නැහැ. කියන්නේ channel එක සම්පූර්ණයෙන්ම බාර දෙන්න පුළුවන්. channel එක run කරන්න video editing එක්කම ඕනි නම්. ඉතින් ඒ සියලුම projects මම බාර ගන්නවා. ඉතින් මගේ contact link එක WhatsApp contact link එක තියෙනවා description එකේ. දැන්ම මාව contact කරගන්න.
ඉතින් මතක තියාගන්න මේ ඔක්කොම paid services. ඉතින් මේ වීඩියෝ එකෙන් ගොඩක් දේ ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක මුණ ගැහෙමු.